ඔන්න ඉතින් අද තමයි දවස. ඔන්න තමයි රෙට් එකට ඉස්ලා පොන්ඩ් එකට දාන්න යන්නේ. බෝඩර් ෆෝල් එකට නෙවෙයි අනිත් එකට පිටිපස්සේ පොන්ඩ් එකට තමයි දාන්න යන්නේ. සිමෙන්ට් රින්ග් එකට. ෆිල්ඩ් එක සෙට් කරගත්තා මං. ORTC වල පොන්ඩ් එකේ තිබ්බ එක තමයි සෙට් කරගත්තේ. මොනවද විස්තර කිව්වොත් එහෙම මං ඉස්සරහට කියන්නම්. ගොඩක් කට්ටිය අහලා තිබ්බා ෆ්ලවර් හෝන් ඉන්න විදිහසේ ෆ්ලවර් හෝන් කෝ කියලා අහලා තිබ්බා. පෙන්නන්නම් පොඩක් ඉන්න. ඔන්න ෆ්ලවර් හෝන් ඉන්න වේ නැති. දැන් නම් එයා සයිසිං එහෙම ලොකු වෙනසක් නැහැ. හැබැයි හම්ප් එක ඕගොල්ලන්ට පේන්නේ නැති කලින් වඩා ඇවිල්ලා තියෙනවා. වෝටර් ක්වොලිටි එක එහෙම හොඳට තියෙනවා. ෆිල්ඩ් එක අප්ඩේට් කරා ඕගොල්ලෝ මේ වීඩියෝ එකක් දකින්න ඇති. කැම එක තාම ඉවර නැහැ. රෝවල් රෙඩ් එක තමයි ටයිම් දෙන්නේ. මේක ඉවරලා වෙන මොකක් හරි රෝවල් රෙඩ් එක ඉවරලා වෙන මොකක් හරි පැලට් එකට යන්න ඕනේ. එකම පැලට් එක දෙන්න උනත් නැහැ. පේන්නේ නැති මේක අතර ගත්තී මෙයාගේ දැකලිල්ල. පේන්නේ නැති කැම එකේ යහුරු කරලා තියෙන්නේ මේක හොල්ලද්දී දැක්කද? එයා මේක මන් තියෙන පැත්තට එනවා. එයා දන්නා ඒකෙන් තමයි කැම අරන් දෙන්නේ කියලා. පේන්නේ නැති මෙයාගේ ස්කේල්ස් එහෙම හොඳට පේන ලයිට් එකට. මේ ලයිට් එක මේකට මදි. ලයිට් එක ඇට්ටාවම තමයි එයාගේ ස්කේල් එහෙම හොඳට පේන්නේ. මේ පැත්තේ මෙද්දි පේන්නේ අඳුරුයි. පේන්නේ නැති මෙතනෙද්දි හොඳට පේනවා ඒකේ ස්කේල්. පොඩක් එන්න මෙතනට. පේනද ඕගොල්ලන්ට? නිල් පාට ෂයින් වෙනවා. ඒ ස්කේල් ක්වොලිටි එකකින් තමයි මේ ෂයින් වෙන්නේ. ෆීල්ඩ් එක 24 hours always run. එහෙනම් පේන ඇති මේක තමයි output look එකේ තියෙන පේන ඇති ඕගොල්ලන්ට plants දෙයක් මම කියලා තියෙන ලස්සනට. එහෙනම් මෙයා ගැන කතා ඇති අපි යන් RTC දෙන්න කොහොමද දාගත්තේ කියලා බලන්න. ඔන්න ඕගොල්ලන්ට ඔතනදී පේන්නේ අපේ RTC ලා කලින් හිටිය පොන්ඩ් එක කිව්වේ රිජිෆෝම් පොන්ඩ් එක තමයි ඔය තියෙන්නේ. ඔතන පොඩ්ඩක් ටැංක් එක අවුල් ගිහලා තියෙන පොන්ඩ් එක. මොකද කිව්වොත් එimhe ඕකේ ෆිල්ඩ් එක මම ওই වෙලාවේ අයින් කරන් තියෙන්නේ. ඒක පිටිපස්ස ටැංක් එකට මම දාගත්තා. මෙයාට අවශ්‍ය බෙනිෆිෂල් බැක්ටීරියා එකේ වර්ධනය වෙන්න. ඒක කලින් ඕගොල්ලෝ මතක ඇති. ඒක කලින් තිබ්බේ ස්පොන්ජ් ෆිල්ඩ් එකක්. ඒක අයින් කළා මම. ඒක රන් වෙද්දි මේක ටිකකට දාගත්තා. වතුරේකට පොඩ්ඩක් බෙනිෆිෂල් බැක්ටීරියා දාගන්න ඕන හින්දා. එහෙනම් අපි දැන් මේකට ඉවල් ගමු. දැන් නම් හරි මෙයාව මේ කට්ටිය ටෙම්පරේචර් ඇක්ලිමේෂන් යනනම් කරා මම දැන් යන්නේ දැන් RTC ලානේ මොන්ස්ටර් මාළු හින්දා පොඩ්ඩක් සැලකිලි වැඩි මේ කට්ටියට ඒකින්ද මේ කට්ටියට රිපෝට් ඇක්ලිමේෂන් එක තමයි මම දෙන්න යන්නේ. පේනත් දැන් සයිස් එක පොඩි එක්කෙනක් දැන් ලොකු එක්කෙනාට සයිස් එක වගේ ඉන්නවා. පොඩ්ඩක් ඒත් මේ පොඩි මේ කට්ටිය අපි දැන් මේ කන්ටේනර් එකට දාලා අපි ඇක්ලිමේෂන් එක දෙමු රිපෝට් එක. වතුර පොඩ්ඩක් අඩුවෙන් දාගත්තේ මම. ටික වතුර පුරවාදී වැඩි වෙනින් ඉන්න. නැත්තම් වතුර එක ගොඩක් කියලා තියන්න බෑ. ඒකින්ද අපි දැන් දෙමු. ඔනෝ කටේ වෙන වතුර පොඩ වැටෙන්න තමයි හදලා තියෙන්නේ. මේක එහෙම දාලා අපි මේක ටිකක් විනාඩි 10ක් විතර යනකම් පොඩ්ඩක් තියන්න.
ඔන්න දැන් RTC ද පෙයාර එක මේකට දාන් සති දෙකක් විතර වෙනවා. පේනවා ඇති මෙතන ඉන්නවා. පෙයාර එක මෙතන ඉන්නවා රිෆ්ලෙක්ෂන් එකකින්ද පේනවද දන්නේ නැහැ. මේ ඉන්නවා. මෙතන පොඩි ඉෂුස් ටිකක් තියෙනවා. මොකක්ද කිව්වොත් එහෙම මෙතන උඩ ජම්බු ගහ තියෙනවා. ඒකෙන් කොළ මේකට වැටෙනවා. වැටලා පේනවා ඇති අර කොළ තනින් තන කොළ තියෙනවා. රොඩු කෑලිය නම් නම් තියෙනවා. ඒ ගායෙන් වැටලා. මේක උඩ නෙට් එකක් දා ගන්න ඕනේ ඒකින්ද සහ තව කාරණාවක් තියෙනවා මෙතෙන්ට ඩිරෙක්ට් අවුව වැටෙනවා. ඒකින්ද වතුර කොළ පාට වෙන්නේ නැහැ වතුර. මෙතන පාස් බෙදෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේ අත හොඳට පේනවා. වතුර කොළ පාට නැහැ. අර දියසෙවල බෙදෙන ගතිය තමයි තියෙන්නේ. පේනවා ඇති අර බටේ එහෙම සෑහෙන දියසෙවල තුගේ බෙදලා තියෙනවා. සහ මේ දියසෙවල තියෙනවා. දැන් නම් ගොඩක් අඩුයි. මේ අවුවට වතුර පොඩ්ඩක් හිඳිලා ඒකින්ද වතුර උඩ පාවෙන දියසෙවල ගිහිල්ලා බිත්තිය වැදිලා තියෙන්නේ. ඒකින්ද දැන් නම් අඩුයි. මේ වතුර මේ ස්ටේබල් එකේ තිබ්බොත් එහෙමනම් දියසෙවල අපට වළක්ව ගන්න පුළුවන් ගොඩක්. සහ මේකට තව ෆිල්ඩ් මීඩියා සෙට් කරන්න ඕනේ. මේ ආර්ටිස්ට් දෙන්න ඉස්සරහා පොන්ඩේට යනවා. තව ටිකක් මේක ලොක් කරලා පේනවා ඇති. තව එක්කෙනෙක් ඉන්නවා අතන. කවුද කියලා කිව්වොත් එහෙම ඇල්බයිනෝ 1040 කෙනෙක් ඉන්නේ. ඉස්සරහා මේ කලින් මේක තමයි හිටියේ. ඊට පස්සේ රෙඩ් ටේල් කැටිස්ලා මේකට දාන හින්දා කට්ටියව ඉස්සරහා වොටර්ෆෝල් එකට දාගත්තා. ඒකේ හිටිය පාකුල දෙන්න පාකුල සෙට් එක මෙයාලගේ වරල් කාලා එක්කෙනෙක් නම් නැති වෙලා තිබ්බා. තව ටින්ෆල් බබල් දෙන්නෙක් එකක ඉන්නවා. ඒ දෙන්නව තල්ල මේකට දාගන්න ඕනේ. තව කට්ටියක් ඉන්නවා. ඕගොල්ලන්ට පේනවද දන්නේ අතර මෝටර් හෙඩ් එක බලන්න එතන පිටිපස්සේ පොඩි දෙන්නෙක් ඉන්නවා. ඒන්ජල් දෙන්නෙක් ඉන්නේ. ඇතුළේ ටැංකියේ හිටිය ඒන්ජල් දෙන්නත් මම මේකට දාගත්තා. ඒගොල්ලෝ දාන ටැංකියක් නැති හින්දා. මේගොල්ලොත් එක හිටියේ කලින්. ඒකින්ද මෙයාලගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙන්නේ නැති වෙයි කියලා අපි හිතමු. RTC ලා චෝයි ගන්න දැන්. බඩි විනා වෙලාවට කනවා. පේන නැති කොහොම තමයි RTC පෙයාර ගින්නේ. ට්‍රේන් රන් වෙනවා. හැම වෙලේම රන් වෙලා තියෙන්නේ. පේන නැති කොහොම තමයි තියෙන්නේ. ඩ්‍රිෆ්ට් ෆුඩ් එකක් දාන්න තියෙනවා. කලින් අරක විතරයිද ගොතියෝ මම මතක නැහැ. හරියට ෂුවර් නේ මම මතක නැහැ. ඩ්‍රිෆ්ට් ෆුඩ් දෙකක් තිබ්බා. ඒ දෙකම දාගත්තා. ඒ වගේ DSL බෙදලා තියෙන්නේ දැන්. මෙතන ගොඩක්ම තියෙන මාසේ තමයි නිකන් නැචරල් ලුක් එකක් තියෙනවා. නිකන් අනිත් ආටිෆිෂල් ටැංක් එකට වඩා නැචරල් ලුක් එකක් තියෙනවා. පාස් DSL එකත් බෙදලා තියෙන හින්දා. එහෙනම් ඔහොම තමයි වීඩියෝ එක. මං ටයිම් ලැප්ස් එකකුත් ඕගලන්ට ගෙන්නම්. එහෙනම් අදට වීඩියෝ කොහොම තමයි. මම ගිහින් එන්න.